ආයුබෝවන් ඔන්න අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ චමීස් කිචන් YouTube channel එකත් එක්ක. අද ඔයගොල්ලොත් එක්ක මම බෙදා ගන්නවා මම හාල් මිස්සෝ හදන රස ක්‍රමයක්. මේක හදුවම හරිම රසයි. එහෙනම් හදමු. මෙතන සෝදලා පිරිසිදු කරගත්තු හාල් මිස්සෝ ග්‍රෑම් 100ක් ගත්තා. මේ ලොකු අලගෙඩි 3ක් තියෙනවා. දැන් මම මේ හාල් මිස්සෝ එකට අල ටික දා ගන්නවා. රම්පේ ඒ වගේම සුදු ලුණු එක බිකයි ඒ වගේම කරපිංචා මෙතන ලුණු බෑයක් මන් දානවා ගම්බිරිස් තේ හැඳි භාගයයි 3-5 කුඩු තේ හැඳි කාලයි කහ කුඩු තේ හැඳි කාලයි උළු හාලට 2-3ක් ඒ වගේම මිරිස් කුඩු මිරිස් හැඳි 2ක් විතර මම නම් දා ගන්නවා. ඔයාලා සැරට ගන්න කැමති නැති අය අඩු වැඩි කරගන්න. ඊගාවට මෙතනට පොල් තෙල් පොඩ්ඩක් දාගන්න. පොල් තෙල් මේ සැහැන්දක් වගේ. ඊට පස්සේ ලුණු රස අනුව මේ ටික ඔක්කොම දාලා හොඳට මේක කලවම් කරගමු. ඒ වගේම මගේ අනිත් වීඩියෝස් බලන්න කියලා ඔයාලට ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ඉතාමත් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාලගේ කමෙන්ට් ඒ වගේම ලයික් එක අනිවාර්යයෙන්ම දෙන්න. මට ඒක ඉස්සරහට යන්න ගොඩාක් වැදගත්. හරි මේ විදිහට හොඳට මේක කලවම් කරගෙන පැත්තකින් තියමු. ඊට පස්සේ මේකට මම වතුරෙන් තමයි තැම්බෙන්න තියන්නේ. වතුර අල තැම්බෙන ප්‍රමාණයට තියන්න. අල ටිකනේ අපිට තඹ ගන්න ඕනේ. ඒ නිසා මෙතනදී මම සමහර වෙලාවට දිය කිරිනොත් මේ විදිහට තැම්බෙන්න තියනවා. එතකොටත් හාල් මැස්ස හොත් ඒ වගේම කරෝල හොද්දක් වුණත් හරිම රසයි. මෙතනදී නම් මම වතුර තමයි තියන්නේ අල එක තැම්බෙන්න. දැන් මේක වහලා අල ටික තැම්බෙනකන් අපි උයා ගමු. ඒ අතරේ කිරි ටිකත් අපි ලෑස්ති කරගමු. ඒ වගේම මේක සැරෙන් සැරේ හැඳි ගන්න අමතක කරන්නත් එපා. පොල් කිරි මම මෙතන පොල් බෑයක අරගෙන තියෙනවා. හොඳට උක්කුවට අරගත්තා. දැන් පොල් කිරි ටික මේකට දාලා හොඳට අපි කලවම් කරගමු. හැඳි ගන්න එකත් ඔයාලා අල පොඩි වෙන්න හයියෙන් හැඳි ගන්න එපා. මේ වගේ අපි මේක හැඳි ගාගමු. කිරි ටික හොඳට උතුරනකම්. ඒ වගේම දැන් මම මේ වෙලාවට තක්කාලි දාගන්නවා. ඕ මන් දන්නවා තක්කාලි ඇත්තටම හරිසෙට වෙනකොට දාන්න හොඳ නැහැ කියලා. හැබැයි ඒ වුණාට තක්කාලි නොදා හදන හොද්ද මට ඒක සිරසක් නැහැ වගේ. ඒ වගේම මෙතනට මම අමු මිරිස් කරලක් දැම්මා. මොහොත ටිකක් උතුරනකම් මම මේ විදිහට කලවම් කරගත්තා. උන දැන් ඔයාලට පේන්නේ නැති මගේ හොත්ත හොඳට උතුරනවා. මේ වෙලාවට ගින්දර අඩු කරලා මම ටිකක් වෙලා හොඳට තෙල් පෑදෙනකන් මේක තියලා තියාගන්නවා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න හොද්දක් හදනකොට අනිවාර්යයෙන්ම මේක රස වෙන්න නම් එක පාට වෙන්න නම් අපි දාන පහේ එක පාර දාන්න ඉගෙන ගන්න. ගොඩාක් වෙලාවට මේ විදිහට හොද්ද උතුරනකොට සමහර අය පාට මදි කියලා දානවා. එහෙම වුණාම වෙන්නේ අර පහේ ටික තැම්බෙන්න වෙලා නැහැනේ. එතකොට හොද්ද නිකම්ම පහේ රස ගහනවා. ඒ නිසා මතක තියාගන්න හරි ප්‍රමාණයන් උයද්දී එක ප්‍රමාණයක් දාන්න ඉගෙන ගන්න. සැරින් සැරේ උතුරන ගම්ම දැම්මොත් වෙන්නේ හොද්ද රස නැති වෙන එක. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු.